හරි එතකොට ආයෙ කියන්නම් tempat කරන නමුත් උපලබ්ධ නොවු චෙක් එක මේකේ තියෙනවා චෙක් දෙකක් තිබ්බොත් මේ විදිහට චෙක් අංකෙත් එක්ක දාන්න වටිනාකම පළවෙනි තීරුවේ දාලා එකතුව ගෙනියන්න එහා තීරුවට 8000යි 4000යි 12000 එකතුව ගෙනියන්න එහා තීරුවට මේක අඩු කරනවා නෝන් වෙන tempat කරනම උපලබ්ධ නොවු චෙක් එක අඩු කරනවා නම් වරහන් කරනවා අඩු කරනවා නම් වරහන් කරනවා හරි එතකොට ඒක දාලා ඉවරයි ඒක දාගන්නකො මේ නම තියෙනවා නම් එතනට දාන්න තියෙනවා හරි ඊළඟ එක නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් එකේ චෙක් දෙකක් තියෙනවා චෙක් 111 එතකොට මේ තියෙන නම ලියලම නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් කියලා එතනට දාන්න චෙක් 111 3000යි චෙක් 112 6000යි ඒ චෙක් දෙක දාන්න දාලා එකතුව ගෙනියන්න එහා පැත්තට 9000යි ඒ දෙකක් දාගන්නකෝ ඊට පස්සේ මේ දෙන්න පිරුණාට පස්සේ මේ නම් දෙක විතරයි මුතේ බැංකු සතුන් විශ්සට එන්නේ. ඊටු සේරම ටික දාන්නේ මේකට. මොකද මේ බැංකු සතුන් විශ්ස දාන නිකුත් කරනම ඉදිරිපත් නොවු චෙකුයි tempat කරනම උපලබ්ධ නොවු චෙකුයි විතරයි. ඒ ඊටු සෙට් එක දාන්න ඕනේ නම් මේකට. දැන් බලමු ස්ථාවර නියෝග. කවුද? ගිරිබිරිස්. මට කියන්නේ ස්ථාවර නියෝගින්ද සල්ලි වැඩි වෙනවද අඩු වෙනවද බැංකුවේ? يعني ස්ථාවර නියෝග කියන්නේ පොතේ අපේ account එකෙන් සල්ලි මොන හරි ගෙවලා. එතකොට ගෙවද්දි බැංකුවේ සල්ලි අඩු වෙනවද වැඩි වෙනවද? අහුනේ. ඈ? ගෙවද්දි උඹ මොන හරි ඔබේ සල්ලියක් තියෙනවා. ඕකේ මොන හරි ගෙවද්දි උඹ ළඟ තියෙන සල්ලි මොකද වෙන්නේ? අඩු වෙනවා. හරි අඩු වෙනවා නම් පුතේ බැර පැත්තේ. වැඩි වෙනවා නම් හර පැත්තේ. මේ තියෙන්නේ හර මේ තියෙන්නේ බැර. එහෙනම් සල්ලි අඩු වෙනවනේ. අඩු වෙනවා නම් බැර පැත්තට අපි දාමු. අපි දාමු මෙතන දිනයක් නැහැනේ. ස්ථාවර නියෝග කියලා විස්තර කියන්න. ස්ථාවර නියෝග 5000යි. දැන් අනිත් එක ඊළඟ එක ණයගැති ප්‍රේෂණ. හරි ජෝනා ණයගැති ප්‍රේෂණ කියන්නේ ණයගැතියක අපේ account එකේ සල්ලි දාලා. සල්ලි දාදී බැංකුවේ සල්ලි වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා නම් හරද බැරද? හරි. ඒක ණයගැති ප්‍රේෂණ ඉන්නේ හර පැත්තට. ණයගැති ප්‍රේෂණ 8000. ඒක හර පැත්ත. ඊට පස්සේ කියනවා ගෙවූ විදුලි ගාස්තු චෙක් පත අගරු වෙලා කිරිසමන් චෙක් එකක් ගෙවද්දි බැංකුවේ සල්ලි වැඩි වෙනවද අඩු වෙනවද? අඩු වෙනවා. අඩු වෙනවා නම් කොයි පැත්තද අපි දාන්නේ? බැර පැත්ත. හැබැයි මේ ගෙවපු චෙක් එක මොකද වෙන්නේ? අගරු වුණොත් දාන පැත්තේ කොයි පැත්තද? අනිත් පැත්තට. එහෙනම් මේක එන්න ඕනේ හර පැත්තට. ඇයි? ගෙවද්දි බැංකුවේ සල්ලි අඩු වෙනවා. හැබැයි ගෙවපු එක අගරු වුණොත් ඒ දාපු පැත්තේ අනිත් පැත්තට එන්න ඕනේ. අපි දානවා විදුලි ගාස්තු නැත්නම් අගරු චෙක් විදුලි ගාස්තු කියලා වරහන් කරනවා. අගරු චෙක් විදුලි ගාස්තු කියලා වරහන් කරනවා. ගාන කීයද 15000.
right. ඊට පස්සේ තැම්පත් කළ චෙක් පතක් අගරු වෙනවා. කවුද? පිච්චි පුතේ. තැම්පත් කරද්දි බැංකුවේ සල්ලි මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒක අගරු වෙද්දි එහෙනම් අඩු වෙනවා. බැලන්ස් ඇත්ත. good. අගරු චෙක් අපි වරහන් කරලා දාමු. තැම්පත් කළ කියලා වරහන් කරලා දාමු. අගරු චෙක් තැම්පත් කළ කියලා වරහන් කරලා දාමු. 20000. අන්තිමේ ලාභාංශ ලැබීම කවුද? මැටිල්ඩා. ලාභාංශ ලැබෙද්දි බැංකුවේ සල්ලි වැඩි වෙනවද අඩු වෙනවද? ලාභාංශ ලැබෙද්දි කොටස් වලින් ගාණක් දීලා බැංකුවට දාලා වැඩි වෙනවා නේද? වැඩි වෙනවා නම් කමල හරද බැරද? හරි. ලාභාංශ ලැබෙද්දි තුන්. ඉවරයි. 3000. හරි. එහෙනම් ඔච්චරයි තියෙන්නේ. දැන් ඔයාලට මේක දැම්මම පස්සේ තුලණය කරලා ගන්න තියෙනවා. හරි මේක දාලා දැන් තුලණය කරලා ගන්නකො. මේක දැම්මම පස්සේ ඔයාලට තුලණය කරන්නයි. හරි මුලින්ම දා ගන්න ඕනේ නම් තුලණය කරන විදිහ කියලා දෙන්න. අමතක කවුරුද ඉන්නවා? Tutor. मेरे बगल tutor. Tutor. मेरे बगल वाला दाल लेपा. तनिया मगर. हरिदे කියලා විතරක් ඕන මේක බලලා. හරිද කියලා විතරයි මේක බලන්නේ. අද මේ පාඩම ඉවරයි. කට්ටිය මඩපල්ලි ගිහිල්ලා. හරි. තුලණය කරන විදිය මතක නැත්නම් දිග පැත්තෙන් ගණුදෙනු ගොඩාක් තියෙන පැත්තෙන් රූලක් කරලා මේ විදිහේ ඉරි දෙකක් ගහනවා. ඊට සමාන්තරව එහා පැත්තෙත් ගහනවා. රූලක් කරලා ගහනවා මේ පැත්තේ ඉරි දෙකක්. ඊට සමාන්තරව එහා පැත්තෙත් ගහනවා. දැන් මේ දෙපැත්තේ එකතුව කීයද කියලා ඔයා මනෝමය හරි කොහොම හරි බලන්න. හර පැත්ත එකතුව ජීවිඩි ස්මාර්ට් එක බලමු. මේ පැත්ත එකතුව කියන 12200 8000 කීයද පුතේ එකතු කරපුවම? 20200 20000 15000 35200 25ට 3000 36200 මේ පැත්තේ 36200ක් එනවා. හරි. මේ පැත්තේ කීයක් එනවද? 5000 20000 25000. හරි. ඔය දෙන්නගෙන් වැඩිම එක්කෙනාව තමයි මේ ඉද දෙක අස්සේ දාන්නේ. 38200 වැඩිම එක්කෙනාව ඉද දෙක අස්සේ දාන්නේ. 38200. හරි නේද? ඊට පස්සේ මතක ඇති මදි පැත්තට තමයි ශේෂය පාගය කියලා යන්නේ. ශේෂය පාගේ අදිනේ දාන්න අර ඊගේ ගිය දවසම ඉහෙමයි. හරි. එතකොට කීයක්ද මදි කියලා බලන්න. මේ පැත්තේ 25000 28200 වෙන්න තව කීයක් මදිද කියලා බලන්න. 13200ක් මදිද? 13200ක් මදි. පාගේ යන්නේ දර පැත්තෙන් නම් ඊගේ යන්න ඕනේ හර පැත්තෙන්. අපි ගාමු 8යි 1 ශේෂය ඊගේ 13යි 200. මේක වහන්න. දැන් ඔය ආපු උත්තරේ ගෙනල්ලා මෙතනට දාන්න. 13යි 200. ඊට පස්සේ ඔයාලට මතක ඇති මේ දෙන්නා එකතු කරලා යට උත්තරයක් ගන්න. 13200යි 9000යි එකතු කරලා යට උත්තරයක් ගන්න. 22200.
හරි. ඒකෙන් 12000 අඩු කරලා අන්තිම උත්තරේ ගන්න. 10200. ඔයාට මතක ඇති මේක ඔයාට උඩ දීලා තිබ්බා. අපේ උත්තරේ හරි කියලා ඔයාලට චෙක් කරගන්න පුළුවන්. ඔච්චරයි. දැන් ඕකත් එක්ක